ගොඩ දෙනෙක් නිතරම අවධානය යොමු කරන කාරණයක් තමයි FD interest rate කියලා කියන්නේ. එතකොට FD එකට කොච්චර දැන් interest rate එකක් හම්බෙනවද කියලා ඕන කෙනෙක් හැමතිස්සෙම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. එතකොට අපිට FD interest වලට යන rates අපිට බලා ගන්න පුළුවන් ඕනම බැංකුවක වෙබ්සයිට් එකට ගියොත් ඒකේ පෙන්නලා තියෙනවා FD interest rate කොහොමද දැන් යන්නේ කියලා. උදාහරණයක් විදිහට මෙන්න මේ සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකේ අපිට දීලා තියෙනවා FD interest rate මෙන්න මේ විදිහට. මාසයකට අදාළ ඉන්වෙස්ට්මන්ට් එකක් නම් අපිට කොච්චර පොලියක් හම්බ වෙනවද? මාස දෙකකට අදාළ නම් කොච්චර පොලියක් හම්බ වෙනවද? මෙන්න මේ වගේ කල්පිරෙන කාලය අනුව අපිට ඉන්ට්‍රෙස්ට් රේට් ටික දීලා තියෙනවා. හැබැයි අපි හරියටම බැලුවොත් මෙන්න මේ හැම ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටින්ම AER කියලා තවත් රේට් එකක් පෙන්නලා තියෙනවා. මොකක්ද මේ AER කියන රේට් එක? අන්න ඒක තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ AER කියලා කියන්නේ annual effective rate කියන එක. අපි සිංහලෙන් කිව්වොත් වාර්ෂික සත්‍ය පොලි අනුපාතය. සරලවම කිව්වොත් මේ AER කියන්නේ අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකේ නැත්තම් මේ FD එකේ ඉන්වෙස්ට් කරොත් වර්ෂයක් ඇතුළත සත්‍ය පොලිය විදිහට කොච්චර පොලි ප්‍රතිශතයක් ගන්න පුළුවන්ද කියලා මෙන්න මේ ඉන්ට්‍රෙස්ට් රේට් එකෙන් පෙන්නනවා. එහෙම කිව්වට අපිට සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් අපි අවුරුද්දකට වඩා අඩු කාලයකට FD එක ඉන්වෙස්ට් කරනවා නම් ඒ FD එක කල්පිරුණෙන් පස්සේ ආපහු ඒක අපිට නැවත අලුත් කරන්න පුළුවන්. මෙන්න මේ අලුත් කරනකොට පොලියත් එක්කම අපි අලුත් කරොත් ඒ අලුත් කරන පොලියටත් ඊළඟ කාල පරිච්ඡේදයේදී තව පොලියක් කැල්කියුලේට් වෙනවා. මෙන්න මේ විදිහට පොලියට පොලියක් කැල්කියුලේට් වෙවි යනවා අවුරුද්දක් සම්පූර්ණ වෙනකම්ම. ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරලා තියෙන කාලය වෙනකම්ම. උදාහරණයක් විදිහට කිව්වොත් අපි බැංකුවේ ඉන්වෙස්ට්මන්ට් එකක් FD එක දානවා නම් 10% වගේ පොලි අනුපාතයකට මාසිකව කල්පිරෙන විදිහට එතකොට පළවෙනි මාසෙ ඉවර වුණාම අර 10%ක පොලිය අපිට හම්බෙන්නේ. ඒ පොලිය අපි ආපහු අරගන්නේ නැතුව ඒ පොලියත් අපි තැන්පත් කළ මුළු මුදලත් දෙකම ආපහු ඊළඟ මාසෙ ඉන්වෙස්ට් කරොත් අර හම්බුන 10%ක පොලියටත් තව පොලිය අනුපාතයක් නැත්තම් තවත් පොලියක් කැල්කියුලේට් වෙනවා. මේ විදිහට මාසිකව මේකට එකතු වෙන පොලියටත් පොලියක් කැල්කියුලේට් වෙවි ඉස්සරහට යනකොට ඇත්තටම අපිට කියලා තියෙන රේට් එකට වඩා වැඩි ඉන්ට්‍රෙස්ට් එකක් ගන්න පුළුවන් අර පොලියට පොලියක් කැල්කියුලේට් වෙන හින්දා. අන්නේ රේට් එකට අපි කියනවා AER annual effective rate නැත්නම් වාර්ෂික සත්‍ය පොලි අනුපාතය කියලා. ඒතකොට මේක අපි මේ විදිහට කිව්වට සමහර විට එකපාර තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි උදාහරණයකින් බලමු. සරලවම මෙන්න මේ වගේ උදාහරණයක් ගත්තොත් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා රුපියල් ලක්ෂයක්. අපි හිතමු බැංකුවෙන් අපිට දෙන ඉන්ට්‍රෙස්ට් රේට් එක 7.5යි. අපි ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ FD එකේ මාස 6ක කාල පරිච්ඡේදයක් සඳහා. එහෙනම් පළවෙනි මාස 6 ඉවර වෙනකොට අපිට අපි ඉන්වෙස්ට් කරපු ලක්ෂයට අදාළ පළවෙනි පොලිය හම්බෙනවා පළවෙනි මාස 6 ඉවර වෙනකොට. අපි ඒක කොහොමද කැල්කියුලේට් කරන්නේ? මෙන්න මේ අපි ඉන්වෙස්ට් කරපු මුදල වැඩි කරනවා ඉන්ට්‍රෙස්ට් රේට් එකෙන්. ඒ කියන්නේ අවුරුද්දකට පොලිය තමයි 7.5. ඒ හින්දා අපි මේක මාස 6කට ගන්න ඕන හින්දා දෙකෙන් බෙදනවා. එතකොට අපිට පොලිය විදිහට එනවා පළවෙනි මාස 6 3750. ඒ කියන්නේ අපි මේ ඉන්වෙස්ට් කරපු ලක්ෂයට 7.5 ගානේ මාස 6ක් කල්පිරෙනකොට මේ FD එක අපිට පොලිය විදිහට හම්බ වෙනවා 3750. එතකොට අපි යනවා ඊළඟ මාස 6ට. ඒකට අවුරුද්දේ අන්තිම මාස 6. ඒකට මේ මාස 6ටත් අපි මේ ඉන්වෙස්ට්මන්ට් එක කන්ටිනියු කරොත් දැන් අපිට ඊළඟ මාස 6ටත් තව 7.5ක පොලියක් හම්බ වෙනවා. අපි හිතුවොත් මේ පොලි අනුපාතය වෙනස් වුන්නේ නැහැ කියලා. මෙන්න මේ පොලි අනුපාතය අපිට ඊළඟ මාස 6ෙත් ගන්න පුළුවන්. එතකොට දැන් අපි ඉන්වෙස්ට් කරපු ලක්ෂයට අමතරව ඊළඟ මාස 6ේදී මේ 3750ත් පොලියක් විදියට හම්බෙලා තියෙනවා. එහෙනම් අපිට තියෙන සම්පූර්ණ මුදල තමයි ඊළඟ මාස 6 පටන් ගන්නකොටම මේ ලක්ෂයයි පළවෙනි මාස 6 හම්බුන 3750 කියන පොලිය.
එහෙනම් දැන් අපේ අතේ තියෙනවා පළවෙනි මාස 6 ඉවර වෙලා ඊළඟ මාස 6 පටන් ගන්න දවස වෙනකොටම 1,03,750ක් දැන් අපේ ඉන්වෙස්ට්මන්ට් එක විදියට නැත්නම් අපේ අතේ තියෙන. දැන් අපි මෙන්න මේ මුදල ඊළඟ මාස 6ටත් ඉන්වෙස්ට් කරොත් එහෙනම් 1,03,750 ඊළඟ මාස 6ත් අපි හිතමු 7.5ක පොලියක් තමයි අපිට හම්බුනේ. මේ වාර්ෂික පොලිය අපිට මාස 6කට මේ පොලිය ගන්න ඕනින් ඉඳ අපි දෙකෙන් බෙදනවා. එතකොට අපිට හම්බෙනවා ඊළඟ මාස 6 3,890යි 763. එතකොට අපි මේ දෙක සංසන්දනය කරලා බැලුවාමත් අපිට පේනවා පළවෙනි මාස 6 7.5 ගානේ අපිට හම්බුනේ 3,750ක් විතරයි. හැබැයි ඊළඟ මාස 6 3,890යි 763ක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි මාස 6ට වැඩිය පොඩි ගානකින් පොලිය වැඩි වෙලා තිනවා ඊළඟ මාස 6. ඒකට හේතුව තමයි මෙන්න මේ 3750ටත් 107.5ක් මේක ඇතුලේ කැල්කියුලේට් වෙලා තියෙන හින්දා. එහෙනම් ඔන්න දැන් මාස 6ව දෙකම ඉවරයි. ඒ කියන්නේ මාස 12 ඉවරයි. එහෙනම් අවුරුද්දක් ඉවරයි. අවුරුද්ද ඉවර වෙනකොට මෙන්න මේ අපිට හම්බෙච්ච පළවෙනි මාස 6 පොලියයි දෙවෙනි මාස 6 පොලියයි එකතු කරොත් අවුරුද්දටම අපි පොලිය අරන් තියනවා කීයක්ද 7640යි 763ක් පොලිය විදිහට අවුරුද්දට අදාළව. දැන් අපි ඇත්තටම ඉන්ට්‍රෙස්ට් එක රේට් එක කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට අවුරුද්දටම හම්බුණා පළවෙනි මාස 6 කොටසයි දෙවෙනි මාස 6 කොටසයි. ඒ කියන්නේ 7640යි 763ක්. හැබැයි අපි මුලින්ම ඉන්වෙස්ට් කරේ රුපියල් ලක්ෂයක් විතරයි. එහෙනම් අපි රුපියල් ලක්ෂයෙන් මේ පොලිය බෙදලා බැලුවොත් අපිට හම්බෙලා තියෙනවා පොලිය විදියට 7.64. ඒ කියන්නේ 7.5ක් ඇත්තටම පොලිය වුණාට මාස 6න් 6ට මේක අලුත් තුන හින්දා අවුරුද්ද ඉවර වෙනකොට ඇත්තටම අපි 7.64ක පොලියක් අරගෙන තියෙනවා මෙන්න මේ AER කියන කැල්කියුලේෂන් එක අනුව. එහෙනම් මෙන්න මේ ගාන තමයි 7.64 තමයි අපේ annual effective rate එක කියලා කියන්නේ නැත්නම් සත්‍ය පොලිය අනුපාතය අපි උපයලා තියෙන ගාන. හැබැයි මේකෙදි අපි එක assumption එකක් කරා. ඒක තමයි මේ FD එක අපි පළවෙනි මාස 6 ඉවර වෙලා සල්ලි ගත්තේ නෑ. ඊළඟ මාස 6ටත් අර පොලියත් එක්කම සම්පූර්ණ ගාන රිනියු කරා. නැත්නම් ඩිපොසිට් කරා කියන උපකල්පනය. ඒ අනුව අපිට 7.5 කියලා කිව්වත් 7.64ක සත්‍ය පොලියක් අපි අරගෙන තිනවා. ඒ අර පොලියට පොලියක් කැල්කියුලේට් වෙවි යන්නේ. එතකොට ඒක අපිට මෙන්න මෙතනිත් බලා ගන්න පුළුවන් මාස 6කට බැංකුවෙන් කියන පොලිය අනුපාතය 7.5යි කියලා. හැබැයි අපි කැල්කියුලේට් කරලා බැලුවා පොලියට පොලියකුත් හම්බුන හින්දා අවුරුද්දටම අපි ඇත්තට අරන් තිනවා 7.64. එහෙනම් මේක 7.5 කියලා ඇත්තටම පෙන්නුවට අපි මේක පොලියත් එක්කම ආපහු ඊළඟ කාල පරිච්ඡේදයට ඉන්වෙස්ට් කරොත් අපි ඇත්තටම පොලිය විදියට 7.64ක් අරගෙන තියෙනවා. එහෙනම් මේ effective rate annual effective rate කියන එකත් අපිට ගොඩක් වැදගත් ඉන්වෙස්ට් කරනකොට අපි ඒක හැමතිස්සෙම කන්සිඩර් කරලා බලන්න ඕන. එතකොට මේක අපි බැලුවොත් හරියටම මාස 12ක් යනකොට මෙන්න මේ අපිට කියලා තියෙන ඉන්ට්‍රෙස්ට් රේට් එකයි annual effective rate කියන එකයි සමාන වෙනවා. හේතුව මාස 12ක් කියන්නේ අවුරුද්දක කාලයකටම ඉන්වෙස්ට්මන්ට් එක කළා. එහෙනම් පොලියට පොලියක් කැල්කියුලේට් වෙන්න තරම් කාල පරිච්ඡේදයක් නැහැ. මොකද මාස 12 කියන්නේ අවුරුද්ද නිසා. අන්න ඒ වෙලාවේදී අපිට කියලා තියෙන පොලිය අනුපාතය මේ annual effective rate එකට සමාන වෙනවා. මෙන්න මේ දෙක සමාන වෙනවා හරියටම මාස 12ක කාල පරිච්ඡේදයක් වෙනකොට. එතකොට මෙන්න මේක අපිට ඕනනම් කැල්කියුලේට් කරලා බලන්නත් පුළුවන්. ඇත්තට මේ කැල්කියුලේට් කරන්න අවශ්‍ය නැහැ. හේතුව බැංකු වලින් මේ පොලිය අනුපාතයත් පෙන්නලා තියෙන නිසා ඒක අපිට ඕනනම් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් මෙන්න මේ ෆෝමියුලා එක හරහා. එතකොට මේක අපිට පෙන්නනවා 1 ධන i බෙදීම n. i කියලා කියන්නේ අපිට දීලා තියෙන ඉන්ට්‍රෙස්ට් රේට් එක. ඒ කියන්නේ මේ 7.5. ඒක බෙදනවා අපි n වලින්. n කියන්නේ number of compounding period per year. ඒ කියන්නේ අවුරුද්දකට කී පාරක් මේක රිනියු වෙනවද? එහෙනම් මෙතන මාස 6න් 6ට රිනියු වෙනවා කියන්නේ අවුරුද්දට දෙපාරක් මේ FD එක රිනියු වෙනවා. එහෙනම් n කියන්නේ 2. එහෙනම් 1 ධන 7.5 බෙදීම 2. ඒක අපි ගන්නවා n කියන බලයක් විදියට. ඒ කියන්නේ 2 බලයක් විදියට a උත්තරෙන් එකක් අඩු කරොත් අපිට මෙන්න මේ 7.64 කියන රේට් එක කැල්කියුලේට් කරලා බලන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මෙහෙම. අපි ගත්තොත් i කියලා කිව්වේ මෙන්න මේ ඉන්ට්‍රෙස්ට් රේට් එක. අපි ඒක බෙදුවා n කියන්නේ
අපි මේක අවුරුද්දට දෙපාරක් රිනිව් වෙනවා මාස 6න් 6ට එනම් බෙදීම 2. ඒකට අපිට මෙතන කියන එකතු කරන්න එකක් කියලා. ඔන්න එහෙනම් අපි එකක් එකතු කරා. ඒක අපි ගන්නවා n වෙනි බලයේ විදිහට. ඒ කියන්නේ මේ උත්තරේ අපි ගන්නවා 2 බලයක් විදිහට. මෙන්න මේ එන උත්තරෙන් අපි එකක් අඩු කරොත් අපිට ආපහු වෙනවා 7.64 කියන රේට් එක. ඒ කියන්නේ මෙන්න මේ රේට් එක. ඕන මේ විදිහට කැල්කියුලේට් කරලා බලන්නත් පුළුවන්. හැබැයි ඒව අවශ්‍ය නැහැ. හේතුව බැංකුව අපිට රේට් එක හැමතිස්සෙම දෙන හින්දා. එතකොට අපි FD එකක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනවා නම් අපි විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ මාස 12කට වඩා අඩු කාලයකට නම් මේ AER කියන රේට් එක තමයි ඇත්තටම අපිට හම්බෙන පොලිය වෙන්නේ. මොකද පොලියට පොලියක් කැල්කියුලේට් වෙන හින්දා. එහෙනම් මේ නිකන් දීලා තියෙන රේට් එකට අමතරව AER කියන රේට් එකත් අපි හැමතිස්සෙම සලකා බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.